හායි හායි ඔයාලට කොහොමද මේ තියෙන්නේ මගේ පස්වෙනි වීඩියෝ එක අද මම ඔයාලට අරන් ආවේ ඩේ ව්ලොග් එකක් අර කලින් පෙන්නුවේ මගේ ගිෆ්ට්ස් ටික කලින් වීඩියෝ එකෙත් මම පෙන්නුවා ඊයේත් වීඩියෝ එකක් මම කරා ඒ කියන්නේ 28 අද 29 උදේ ඊයේ රෑ වෙද්දී කියන්නේ අපි නිදියද්දී රෑ 12යි ගානක් මොකද වැඩ තිබ්බා අස් කරන්න තිබ්බා ඒව කරලා ඉවර වෙද්දී රෑ වුණා ඒක නිසා මට රෑ අපේ ගෙදර පාටි ඉවර වෙලා වීඩියෝස් ටිකක් ගන්න බැරි වුණා මං ඉතින් ඔයා දුදේම ගත්තා පාටිකට කලින් බැලුන් ආච්චික පුම්බාදි බැලුන් ආච්චිගේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා අපිට ඒක ගොඩක් ගානක් හදන්න උනා අපිට මුලින්ම අපි හදන විදිය දැනගෙනවත් නෙවෙයි බැලුන් ආච්චික හදන්න ගත්තේ ඒක නිසා ඉතින් අපිට පොඩි ප්‍රශ්නයක් වුණා ඊට පස්සේ අපි කොහොම හරි හදාගත්ත දැන් ඔය බිම තිබ්බට ඒක උඩ තිබ්බේ බිමට වැටිලා උදේ වෙද්දි අපි ඉතින් ඔය ස්ටාර්ස් හාල්ස් ටික පුම්බද්දී ඔයාලට ඒව පෙන්වන්න බැරි වුණා මං හිතන්නේ මම පෙන්නුවේ නෑ පෙන්වන්න බැරි වුණා මොකද අපි හිතුවට වඩා අපිට ටයිම් ගියා අපිට 5ට පටන් ගන්න තිබ්බ ඉතින් අපි බොයලා හිටියේ අපිට වෙලාවට හරියට කරගන්න බැරි වේවිද කියලා ඒ වුණාට අපි කරා ඉතින් බලන් ඉන්න වීඩියෝ එක අද අපේ ඩේ ව්ලොග් එකක් යන්න කිව්වනේ මම මේක වැටෙද්දි තව වීඩියෝ එකක් වැටලා තියෙන්නේ ඔයාලා ඒක බලන්න මේක පස්වෙනි වීඩියෝ කිව්වනේ මම බර්ත්ඩේ පාටි එකට කලින් දේවල් පෙන්නපු වීඩියෝ එක කිව්වේ තුන්වෙනි වීඩියෝ කියලා. එතකොට ඊට කලින් මම වීඩියෝ එකක් කරා ඒන්ජල්ගේ වීඩියෝ එකක් ඒක මම කියලා තින්නේ හතරවෙනි වීඩියෝ එක කියලා. ඉතින් මට එතකොට මේකට කලින් ඒක දාන්න වෙනවා. ඒක දාලා තමයි මම මේක දාන්නේ. ඔයාලා ඔක්කොම බලන්න බලලා කමෙන්ට් එකකුත් යටින් දාන්න හරිද ඉතින් අද අපි බලමු අද අපේ ගොඩක් ප්ලෑන්ස් තියෙනවා තව අපි අලුත් අවුරුද්දටත් වීඩියෝස් ගේනවා ඔය නම් ෆොයිල් කර්ට්ස් කියලානේ ඔයාලට කියන්නේ ඒකට නම් මොකක් හරි වෙලා හරිද හුළඟට අපි තාම ක්‍රිස්මස් ට්‍රී ගලවලත් නැහැ ඔයාලා මගේ වීඩියෝස් ඔක්කොම බලන්න ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ මට හම්බුන ගිෆ්ට්ස්. ඊට කලින් මම ඔයාලට මට හම්බුන බර්ත්ඩේ කාඩ්ස් පෙන්නන්නම්. මම බර්ත්ඩේ කාඩ්ස් වල නම් කියන්නම්. ඕක හම්බුනේ අම්මගෙන්. ඕක අම්මා තමයි මට දුන්නේ. ගිෆ්ට් දුන්න අය නම් කියන්නේ නෑ. ඒක හරි නෑනේ. ඕක දුන්නේ ඉතින් අපේ නංගි. බලන්න ඒකත් ලස්සනයිද කියලා. කලින් එක අම්මා. ඕක දුන්නේ නංගි. ඉතින් එහෙම තමයි ගිෆ්ට් අපිට දුන්නේ. ගිෆ්ට් නෙවෙයි කාඩ්. හරිද ඊට පස්සේ එක දුන්නේ එයා ගෙදර නංගියාගේ නම කියන්නේ මම එයා තමයි දුන්නේ ඕකේ ලියලා තියෙන එක ඔයාලට පේනවා නම් ඔයාලා කියවන්න වීඩියෝ එක පොඩක් ස්ටොප් කරලා ඔයාලා කියවන්න මම ඔයාලට මතක් කරනවා මගේ channel එක like කරලා comment කරලා share කරලා subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා මම දාන හැම වීඩියෝ එකම බලන්න අයට thank you අනිත් අයත් බලන්න මට හිතෙන වුණාට වීඩියෝස් දාන්නට වඩා ෂෝට්ස් දැම්මම ඒවට views හම්බ වෙනවා කියලා. ඔයාලා මොකද කියන්නේ? කමෙන්ට් එකක් දාගෙන යන්න. කලින් මම දාපු ක්‍රිස්මස් වීඩියෝ එකේ නම් කමෙන්ට් සෙක්ෂන් එක ඕෆ් වෙලා තිබ්බේ. ඒකට sorry. මොකක් වෙලා හරි ඕෆ් වෙලා. ඔය තියෙන මගේ යාළුවෝ දුන්නේ ඒවා. එක යාළුවෙක් මං හිතන්නේ කාඩ් එකක් දුන්නේ. අනේ මට මතක නෑ. මම පෙන්නු ඔක්කොම බලන් ඉන්න ඉතින් ඉස්සරහට දැන් මට ඔයක දුන්නේ නංගි ඔච්චරයි එයා දුන්නේ දෙයා මං ස්ටිච් ටාසයි ඔයාලට සර්ප්‍රයිස් එකක් තියෙනවා මගේ කේක් එක බලන්න දැන් ඉතින් ඉස්සරහට දැන් මෙතනින් ඉඳන් තියෙන්නේ මට යාළුවෝ දුන්න ගිෆ්ට් ටිකක් හරිද ගිෆ්ට් ඔක්කොම මම ඔයාලට පෙන්නනවා ස්ටිකර්ස් තියෙනවා පොත් තියෙනවා ටෙඩි බෑර්ස් ඉන්නවා එක ඒවා තියෙනවා ගොඩක් තියෙනවා ඔයාලා ඉතින් බලන් ඉන්න මම ඔයාලට පෙන්නන්නම් ඔයාලා දිගටම බලන් ඉන්න එක්කෙනෙක්වත් මිස්සුන් නෑ මම ඔක්කොම කරා අනේ එකක් හරි මිස් වෙලා තියෙනවා නම් සෝරි හරි දැන් අපි ඉතින් වීඩියෝ එක බලමු
ඔය ගිෆ්ට් එකට නම් මමත් සර්ප්‍රයිස් වුණා. ඕක දුන්නේ අර කාඩ් එක දුන්නේ යාළුවම තමයි. අර මම ක්‍රිස්මස් වීඩියෝ එකේ කිව්වේ සීක්‍රට් සැන්ටා අන්න එයා තමයි ඕක දුන්නේ. සීක්‍රට් සැන්ටා තමයි ඕක දුන්නේ. ඒ මගේ යාළුවා. ඔයාලට මැජික් එකක් පෙන්නන්න තියෙනවා බලන්නකෝ. මම දැන් තව ටිකකින් මැජික් එක පෙන්නනවා. හොම් බලන් ඉන්න ඉස්සරහට ඕකේම තමයි ඉතින් මැජික් එක පෙන්නන්න තියෙන්නේ. ඒක චාර්ජ් කරන එක. ඉතින් මම ඔය ඒකත් පෙන්නනවා ඔයාලට. ඒ දන්නේ මම ඒක පෙන්නුවේ ඉතින් මම ඔයාලට පෙන්නනවා. ඒ වෙලේ මට හිතෙන්නේ නැති ඕක පෙන්නනවා කියලා. කයි මම පෙන්නේ දැන් නම් හිතෙනවා ඇයි ඒ කියලා. දැන් මම ඔයාලට මැජික් එක පෙන්නන්න යන්නේ. 1 2 3 බලන්න ලස්සනයිද කියලා. පාට 3ක් තියෙනවා. එකක් අනේ මන් දන්නේ මම පාට කියන්න දන්නේ කොහමරි එකක් සුදු අනිත් එක ඔෆ් වයිට් අනිත් එක ඩාර්ක් යෙලෝ වගේ එකක් ඊට පස්සේ මම ඔය පෙන්නන්නේ ඔයාලට ගිෆ්ට් ඔතලා තිබ්බ කොළ අර බෑග් වලට දාලා දුන්නේ මම හැමම ඔයාලට පෙන්නුවා ගිෆ්ට් කඩපු නිසා ආයි උතන්න බෑනේ ඉතින් ඊපස්සේ මට ආවෝක ලොකු අම්මලා දුන්නේ අපේ අම්මගේ කට්ටිය ඊට පස්සේ මම බර්ත්ඩේ පාටි එකට ආපු හැමෝටම දෙන්න ගත්ත කීරැක්ස් ටිකක් ඔය තියෙන ඉතින් ඒව ටික තමයි ඔය තියෙන මගේ කේක් එක මං ඉතින් ෆොටෝස් ගොඩක් ගත්ත ඒවා දාන්න බෑනේ ඔය C13 කියලා ගත් එකක්. ඊට පස්සේ අපි හවස් වෙලා පන්සල් යන්න තමයි හැදුවේ. ඔය තියෙන ඉතින් බඩු ටික තමයි අපි කසා එකක් අරන් ගියා. ඊට පස්සේ නිල් කටරොළු මල් දාපු එකක් අරන් ගියා. ඊට පස්සේ පෙන්නන්නේ කිරි. ඊට පස්සේ පෙන්නන්නේ තේ. ඊට පස්සේ තමයි කොත්තමල්ලි. බෝතල් තිබෙන්නේ නැත්නම් තව 7ක් හදා. ඒ කියන්නේ අපි 7ක් තමයි හදන්න හිටියේ. බෝතල් තිබ්බන අපි ওই බෝතල් 4 හොයාගත්තේ මාර අමාරුවෙන් හොයලා තමයි ওই බෝතල් 4 අපි මානදිර හොයාගත්තේ අපි කොහරි පන්සලක් හරි බෝධි පූජාවකට යද්දි හරි මොකක් හරි යද්දි ඔය බඩු ටික අරන් යනවා මොකද ඔය ට්‍රේ කෝප් ඒවා එහෙම සමහර පන්සල් වලට ගියාම නැහැ එතකොට අපිට හොයන්න වෙනවා එකයි ඊට පස්සේ ඔය මල් ටික නෙවෙයි අපි තව මල් අරන් ගියා වෙන ගහකින් කඩලා ඔය අපේ ගහේ තිබ්බ මල් ටික ඔය පන්සල මම වීඩියෝ කරා චුට්ටක් ඉතින් කවුරු හරිට මේකක් වුණා නේද සෝරි කියන්න බාන ළමයි මේක දන්න අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න මේ මොන පන්සලද කියලා. මේක තියෙන්නේ මාළඹේ. දැන් මම කිව්වා ඔයාලට දැන් ඔයාලා බලලා කියන්න මට. ඔය මොන පන්සලද කියලා. දැන් අපි වතුර පුරවලා පෑන් කලර් වලට දැන් යන්න හදන්නේ. ඔය තියෙන්නේ බුදු ගෙදර ඇතුළේ මං හිතන්නේ. දැන් මම වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. මේ වීඩියෝ එකත් හොඳයි නම් මගේ channel එක like කරලා subscribe කරලා comment කරන්න. bye.